ඔයගලන්ට චූටි දෙයක් කතා කරන්නයි ආවේ. මේ දවස්වල හැම දිනම ගොඩාක් උනන්දුවෙන් මේ Facebook එකේ මොනිටයිසේෂන් ගන්න උත්සාහ කරනවා. ගොඩ දෙනෙකුට හම්බෙලා තියෙනවා. මේ මොකද අමතර ආදායමක් මේ Facebook එකෙන් හොයන්න. ඉතින් අපේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක් මේකට ආවා. ඉතින් මම ඕගලන්ට මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ දැන් Facebook එකෙන් සජෙස්ට්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ කරන කන්ටෙන්ට් ඉංග්‍රීසි වලින් කරන්න. ඒ වගේම ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක බලාගෙන කරන්න. ඒ වලට තමයි ගෙවන්නේ. මේ ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකට කොච්චර views වැටුණත් කොච්චර likes වැටුණත් ඕගලන්ට ඒ වලට මහා ගෙවීමක් වෙන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ කරන්න ඕනේ ජාත්‍යන්තර ඔඩියන්ස් එක ඉලක්ක කරගෙන තමයි මේ නිර්මාණ ටික කරන්න ඕනේ. එද්දි මට හම්බ වුණා මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා අපේ කණ්ඩායම් සංගීතයේ නියමුව කණ්ඩායම එකතු වෙලා මේ ඔය උත්සාහය ගත්තා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකට කොහොමද මේ ජාත්‍යන්තර තලයට මේ ගීත කලාව ගෙනියන්නේ කියලා උනුත් හොඳ උත්සාහයක් ගත්තා. ඉතින් ඕගලන්ට මතක් කරන ඕගලන්ගේ උත්සාහයත් ජාත්‍යන්තරයට ගේන්න මේ උත්සාහයත් බලලා ඉන්න මේ සංගීත කලාවේ අපි බොහොම ආදරය කරපු කලාකරුවෝ මේගොල්ලෝ කොහොමද එදා මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ජාත්‍යන්තර ඔඩියන්ස් එක අල්ලන්න මේගොල්ලෝ කොහොමද උත්සාහය ගත්තේ කියලා. එහෙනම් ඒකත් බලන්න පිටිපස්සෙන් එහෙනම් ගිහිල්ලා එන්නම් ආයිබෝවන්.